අපි ගේට්ටු වලට උපදෙස් දුන්නා කන්ටේනර් 600ක් 800ක් වගේ ප්‍රමාණයක් අපිට අපි මොකුත් බලන්නේ නැතුව එළියට දාන්න. ඉතින් ඒ ටික එළියට දාන්න කියලා අපි අද උපදෙස් දීලා ඒ ගේට්ටුත් එක්ක අපි සාකච්ඡා කරා. අපිට හැකියාව ලැබිලා තියෙනවා දැන් ගිය දවස් තුනේදී අපේ කණ්ඩායම් ප්‍රයත්නයෙන් අද වෙනකොට මේ සියලුම මේ තියෙන බැක්ලොට් එක ඉවර කරගන්න. පිටු 4ක පමණ ලේඛනයක් කන්ටේනර් 323. එතකොට මේ 323 අතරින් අතිමහත් බහුතරය බහලුම් රෙඩ් වශයෙන් සලකුණු කරන ලද බහලුම්. රෙඩ් වශයෙන් සලකුණු කරන්නේ ඊ타මාත්ම දැඩි රේගු පරීක්ෂණ වලට ලක් කළ යුතු බවට අපේ පරිගණක දත්ත පද්ධතිය මගින් හඳුනා ගන්නා ලද බහලුම්. එතකොට මේ තීරණය මත සමාජයට මුදා හැරලා තියෙන බහලුම් අතරින් 80%කට ආසන්න ප්‍රමාණයක් රෙඩ් ලේබල් එක යටතේ එක්සමිනේෂන් කරන්න නියමිත වෙලා තිබ්බ භාණ්ඩ. මෙහෙම භාණ්ඩ සමාජයට මුදා හරින්න කාටද නීතිමය අවසරයක් තියෙන්නේ? මොන නීතියෙන්ද ඒ සඳහා බලය ලැබිලා තියෙන්නේ? එතකොට අපිට කිසිසේත්ම අවශ්‍ය නැහැ යම් කිසි අවස්ථාවක මේ නිදහස් කරන ලද බහලුම් වල තිබිලා අපිට හිතන්න පුළුවන් NMR සහතිකේ නැති බෙහෙත් ඒ වගේම භාවිතයට නුසුදුසු සුවඳ විලවුන් කොස්මෙටික්ස් වගේ මේ රටේ සාමාන්‍ය ජන ජීවිතයට අහිතකර භාණ්ඩ තිබ්බොත් ඒ වගේම හොරබඩු තිබ්බොත් කුඩු තිබ්බොත් ගංජා තිබ්බොත් අව්‍යායුධ තිබ්බොත් මින් ඉදිරියට මේ අපේ අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන්ට මේ සම්බන්ධව කිසිදු වගකීමක් බාර ගන්න බෑ.